Hello guys, welcome to Chamat Gimman YouTube channel. ඉතින් අපි හැමදාමත් වගේ හැම අවුරුද්දෙම මේන්ම අපේ දෙයක් තියෙනවා. ඒ තමයි අපේ ශ්‍රීපාද නගින එක. ඉතින් මගේ 7 වෙනි පාට මම අපේ නඩේ අනිත් අයව අඳුනලා දෙන්න ඉස්සරහට. ඉතින් අපි උදේම ඇවිල්ලා අපි ආවේ පොඩි එක ළඟ තියෙන රූම් එකක් අරගෙන අපි අපේ චේන්ජ් එක ඇඳුම් චේන්ජ් කරගෙන ඒම අපි ලෑස්ති වුණා දැන් ශ්‍රීපාද යන්න. ඉතින් මම පෙන්නන්නම් අපේ ශ්‍රීපාද ජර්නි එක. ඉතින් චමත් ගිම්මන් YouTube channel එකත් එක්ක දිගටම වැඩි ඉන්න. Hello guys. අපි දැන් ශ්‍රීපාද නගින ගමන් ඉන්නේ. මම අපේ නඩේ අඳුන්වලා දෙන්න. ඉස්සෙල්ලාම නඩේ ගුවා. හරිද? අමින්ද. right. මේ ඉන්නේ සුජන්ත ප්‍රියමන්ත පීරිස්. right. ඊට පස්සේ මේ ඉන්නේ යාගේ wife. මේ ඉන්න කලින් හිටපු නඩේ ගුවා. මේ ඉන්නේ යාගේ wife. hi. මේ ඉන්නේ යාගේ නංගි. මේ ඉන්නේ මගේ නංගි. මේ ඉන්නේ මම. ඇත්තටම තව එක්කෙනෙක් අඳුනලා දෙන්න අමතක වුණා. පොඩ්ඩක් ඉන්න. එයා කැමරාවට කැමති වෙයිද දන්නේ නැහැ. හරි. මේ ඉන්නේ මේ අක්කා. අක්කේ ආයි කියන්නේ. ආයි. right. ඉස්සරහටත් මගේ vlog එකත් එක දිගටම ඉන්න. ජය වේවා. guys අපේ breakfast එක හැමදාම කන අක්කා කඩෙන් guys අපි ඉන්නේ සීත කඳුලේ ඉතින් අයිස්ක්‍රීම් එකක් කනවා මේව මොනවද මේව පොලිතින් ඉතින් දාන්න එපා මේව අනිවාර්යෙන් මේ යන මාර්ගයේ මොකද ගොඩක් අපි ආපු මාර්ගය දැක්කා ගොඩක් පොලිතින් දාලා තියෙනවා ඒවයිනේ මොකද කියන්නේ පොලිතින් ගෙනාපුවා ගෙනියන්න. ගෙනියන්න අරගෙන යන්න. ඉතින් මං තාම කනවා කාපුවාගේ පොලිතින් ටික මම පෙන්නන්නම් කො අපේ පොලිතින් ටික එකතු කරලා. මේ විදියට එකතු කරලා අනිවාර්යෙන් ඩස්බින් එකට දාලා යන්න ලස්සන view එකක් තියෙන්නේ yes යනවා අපි උඩටම ආපු අය ඔක්කොම අල්ලගත්ත එක්කගෙන යන්නේ අනිවාර්යෙන්ම නැද්ද එකෙම ලස්සනම view එක guys ශ්‍රීපාදේ අපි ආවේ කෝච්චියේ දැන් ඉන්නේ වෑන් එකේ hey දීට්ටා දුන්නනේ ගේම ඉතින් දැන් කෝච්චිය බදුල්ලට යන්නේ අපිට එන්න උනේ වෑන් එකේ ඔන්න ඒකට උදාහරණයක් මම පෙන්නන්නම් බලන්න පේනනේ දනාය ගිල්ල තියෙන විදිය දීට්ටා කරපු හරියක් අපිට කවන්නේ වෑන් එකේ ඉන්න එක තාත කෝච්චියේ පැය 6ක් එනවට වඩා ඉතින් මගේ vlog එකත් එක්ක දිගටම ඉන්න කියලා කටගත්තේ නෑ කුණු ගැන මේ තියෙන්නේ පාර මේ තියෙන්නේ අයින කෝඩුකාරයන්ගේ හැරයුම අපි ආවේ ඇටන් වල ඉඳලා නල්ල තන්නියේ පාරේ තමයි ශ්‍රීපාදේ වඳින්න. ඊට පස්සේ අපි ඉන්දිකටු පානෙන් පලාබද්ද පාරෙන් රත්නපුරේ පාරට තමයි මේ යන්නේ. ඉතින් අවුරුද්දට හම්බ වෙන දවස් 365න් එක දවසක් ශ්‍රීපාදේ වැන්දා කියලා පාවක් වෙන්නේ නැහැ. හරි. ඉතින් ඇවිල්ලම් බලන්න මේකේ තියෙන අත්දැකීම ඇත්තටම කොච්චර කට්ටිය වයසක එනවද කොච්චර අමාරුයි කියනවද ඒ වුණාට හිතේ ශක්තිය දිනවා නම් වැඩේ ගන්න. ඔන්න ඉතින් ෆයිනලි අපි ඉන්නේ පලාබද්ද පාර ඉවර වෙන තැන. ඒ කියන්නේ රත්නපුරේට වැටෙන තැන. මං පෙන්නන්නම්
කොහොමද ඒක වැටෙන්නේ කියලා. ඉතින් පාවල් ගොඩක් තියෙනවා. මෙන්න අන්තිම තැන අපි ඉන්නේ. තියන් ඉස්සරහට. Itu wis gudai gue. මෙන්න මෙතන තමයි තියෙන්නේ මළුව. අපිට මෙතන ඉඳලා බ්ලොක් එකේ තමයි අද උඩට යන්න වෙන්නේ. ෆස්ට් ටයිම් තමයි මේ වගේ බ්ලොක් එකකට මං ආපුවත් වතාවටම මාට්ටුනේ. කොහොම වුණත් අපි එහෙම ඉඳලාදී අද වඳින්න තමයි ප්ලෑන් එක. දිගටම ඉතින් මගේ බ්ලොග් එකත් එක්ක ඉන්න මගේ එක්ස්පීරියන්ස් එක ඔයාලට පෙන්නන්න. Finally අපි ආවා. අවුත් ගියේ පස්සේ Buku gewat dila. So guys, අපි අද සිරිපා වන්දනාව කරලා මේ පල්ලයට බයින ගමන් ඉන්නේ. ඉතින් ඇත්තටම එකක් වැඳපු එක, දෙක වන්දපු එක. ඇත්තටම වන්දපු එක ගැන කතා කරමු අපි. මේ දවස් දෙකකට කලින් බෑ කියාගෙන හිටියේ. ඔන්න වැඳලා දැන් පල්ලයටත් යනවා. අපි ආවම යාගේ එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා. අමින්න. රයිට් කියන්න බලන්න. මං අවුරුදු දෙකක්ම හැරිලා ගියා. ඔව්. මේ පාර මේ චමත්ගේ මොටිවේෂන් එකට මම ආවා. අම්මර සිරි කොහමද? ඔන්න ඉතින් දෙයන්ගේ පිටියෙන් නැග්ගා දැන් ඒ විදිහටම බයිනවා. ආයිනවා. කිම්ම ජය වේවා එනා. ශ්‍රීපාද වන්දනාව ඇයි කියලා. පෙන්නන්න හොඳ උදාහරණයක්. කාටවත් බෑ කියලා එකක් නැහැ. අනිවාර්යෙන්ම ආසාවෙන් ආවොත් මෙතනට ඕන කෙනෙක්ට වදින්න පුළුවන්. ඔය කකුල් රිදෙන ඒවා ඊට පස්සේ අරවා වෙන ඒවා මේවා වෙන ඒවා තියෙන්නේ ඔයගලගේ හිතේ. හරි? අනිවාර්යෙන් වඳින්න ආසාවක් තියෙනවා නම් මේ view එක බලන්න ආසාවක් තියෙනවා නම් බය නැතුව confidence පිට එන්න අනිවාර්යෙන්ම වඳින්න පුළුවන්. ජය වේවා. Guys, finally ඉතින් ශ්‍රීපාදේ ජර්නි එක ඉවරයි. කියන්නේ අපේ vlog එක ඉවරයි. vlog එකේ හොඳ තියෙනවා නම් හොඳ, එහෙම නැත්නම් නරක තියෙනවා නම් නරක අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මං හිතනවා මගේ vlog එක ඔයගොල්ලෝ අන්තිම වෙනකම් බලන්න ඇති කියලා. ඉතින් thank you. දිගටම වගේ vlogs එකකින්. Thank you.